ඉතින් කට්ටියටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මං අද කතා කරන්න හිතන් ඉන්නේ ඔයාලා සෙල්ලම් කරලත් ඇති ගොඩක් කට්ටිය සෙල්ලම් කරලා නැතුවත් ඇති. හැබැයි මේ ගේම් එක ගැන ගොඩක් කට්ටිය දන්නවා. මොනොපොලි කොහොමද හැදුනේ, මොනොපොලි කොහොමද කාගේ අතින්ද නිර්මාණය වුණ සෙල්ලමක්ද මේක, මොන වගේ ක්‍රීඩාවක්ද කියලා දැනගන්න තමයි අපි දැන් මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපි මේක ගැන කතා කරමු. ඉතින් මේ මොනොපොලි ගේම් එක ගැන ඕගොල්ලෝ දන්න ඉස්සරත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඔයාලා සෙල්ලම් කරලා තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් මේක මුලින්ම නිර්මාණය වෙන 1903 දී එලිසබෙත් මැගී කියන කාන්තාවක් අතින් තමයි මේ මොනොපොලි ක්‍රීඩාව නිර්මාණය වෙන්නේ. ඉතින් මේක ඇත්තටම පළවෙනි නම වෙන්නේ The Lancelot's Game. ඉතින් මේක ඇත්තටම මුලින්ම හදලා තියෙන්නේ එන්ටර්ටේන්මන්ට් වල නෙමෙයි. කියන්නේ ෆන් එක අපි නම් සෙල්ලම් කරන්න මේක ගොඩක් මේ විනෝදයට තමයි යාළුවොත් එක්ක ෆැමිලි එකත් එක්ක වගේ සෙල්ලම් කරන්නේ ගොඩක් ෆන් එකට තමයි. ඉතින් මේක ඉස්සර නිර්මාණයලා තියෙන ඒකට නෙමෙයි. ඒක මේ ගොඩක් මේක අරමුණලා තියෙන්නේ දැන් අපේ සමාජයේ දුප්පතා දුප්පත් වෙන එකත් පොසතා පොසත් වෙන එකත් තමයි මෙතනින් මේ අරමුණලා තියෙන පෙන්වන්න මේ එලිසබෙත් මැගීට. ඉතින් මේක චාල්ස් ඩරෝ කියන පුද්ගලයා මේක එලිසබෙත් මැගීගෙන් හොරෙන් රයිට්ස් මේ විකුණනවා පාක බ්‍රදර්ස්ලට. ඉතින් පාක බ්‍රදර්ස්ලාට විකුණන්නේ 1935 ගේම් එක දීලා මේ චාල්ස් ඩරෝ කියන පුද්ගලයා මිලියන කෙනෙක් වෙනවා ලෝකේ. ඉතින් මේ චාල්ස් ඩරෝ කරන සිද්ධියෙන් පස්සේ පාක් බ්‍රදර්ස් තමයි මේ ගේම් එකේ නම වෙනස් කරන්නද ලෑන්ස්ලෝඩ්ස් ගේම් එක නම මොනොපොලි විදියට වෙනස් වෙන්නේ පාක් බ්‍රදර්ස්ලාගේ අතින්. පාක් බ්‍රදර්ස්ලා මේක එලිසබෙත් මැගීට $500කට වගේ තමයි අරගන්නේ without royalty. يعني කිසිම කෙලෙගුණයක් නැති වැඩක් කරලා තියෙන්නේ ඒගොල්ලෝ පාක් බ්‍රදර්ස්ලා. ඉතින් මේක ඇත්තටම ඉස්සර මේ ගොඩක් මෝස් සෙලින් ගේම ගතන ගොඩක් විකිනිච්ච ගේම එක ගොඩක් මිනිස්සු මේක සෙල්ලම් කරලා තියෙනවා. ගොඩක් මිනිස්සු මේක ඇත්තරම දැන් සෙල්ලම් කරන්නේ ගොඩක් ෆන් එකට විනෝදයට තමයි ගොඩක් සෙල්ලම් කරන්නේ. මොකද මේ ෆැමිලි එකත් එක්ක යාළුවොත් එක්ක ගොඩක් වෙලාම සෙල්ලම් කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපි සෙල්ලම් කරත් මේක සාමාන්‍යයෙන් පැය 6-8 වගේ යනවා හොඳට සෙල්ලම් කරද්දි. ඉතින් එතන තේරෙනවා මේකේ මොනොපොලි කියන්නේ මොන වගේ ගේම් එකක්ද කියලා. මේක ඇත්තරම දිගම ලෝන්ගස්ට් ගේම් එක වෙන්නේ දවස් 70ක් මේක සෙල්ලම් කරලා තියෙනවා. ඉතින් මේක සෝවියට් යුනියන් එකෙන් බෑන් කරලා තියෙනවා. මොකද කැපිටලිසම් මේකෙන් ප්‍රමෝට් කරන නිසා. ඉතින් මේක ඇත්තරම මොනොපොලි කියන ගේම් එකේ ඇත්තරම අරමුණ වෙලා තියෙන ඉස්සර මේ කොච්චර අසාධාරණයක්ද මිනිසුන්ට වෙන්නේ කියලා පෙන්වන්න. ඒක අදටත් මිනිස්සුන්ට තේරෙන්නේ මිනිස්සු මේක සෙල්ලම් කරන්නේ විනෝදයට. ඉතින් මේක තව දෙයක් කියන්න තියෙනවා. ඔයාලා දැකලා ඇති මේකේ අර අයිකන් එකක් විදින ඉන්නේ ඇනිමේටඩ් කැරක්ටර් එකක්. එයාට කියන්නේ රිච් අංකල් පෙනී බෑග්ස් කියලා. ඉතින් ඒකනොත් පෙන්වන්නේ ඉස්සර මිනිස්සු ගොඩක් සල්ලි මිනිස්සු ෆුල් සූට් එක ඇඳලා හැට් එක දාලා ඒ වගේ තමයි ඉන්නේ. ඉතින් මේ වගේ තවත් තොරතුරු දැනගන්න මාව TikTok එකෙන් ෆලෝ කරන්න, YouTube එකෙන් subscribe කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි සෙට් වෙමු. ජය වේවා කට්ටියටම.